සමාජයේ දැන් ඔය හිතන්න ගෑනු ළමයි ෆැෂන් කරන්න ගොඩක් ආසයි. ඔව්. ඉතින් ගෑනු ළමෙක් ෆැෂන් එමද තුනා උකුරු දාලා ඔයලාව අපහාස කරනවද කවුරු? ඒ වගේ කරන්නේ නැහැ. බතලි කෑණිය තමයි ගොඩක් මිනිස්සුලා කරන්නේ. බතලි තඩි කෑණි ඒ වගේ කාලා බඩ වැඩි කරලා එක්සර්සයිස් වගේ පෙන්නලා ඒ වගේ බොරු කරන්නේ. ඕන දෙයක් දා ගන්නවා. දැන් සල්ලි තියෙනවනේ Facebook එකේ. ඒක තමයි දාගන්නේ. ඉතින් ඔයා ගණන් ගන්න එපා. ඔයා ලස්සනයි නම් ගොඩක් අදිනවා නම් ඔයාලා බිකිනි හරි මොන හරි බීච් එක හරි මොන හරි දාගන්න අවුලක් නැහැ ඉතින්. අපිට වැඩක් නැහැ ඉතින්. ඔයාලා ලස්සනයි නම් ලස්සනයි කියනවා ඉතින්. ඔයාලා බතලි නම් බතලි කියනවා. ඉතින් ඒ කට්ටිය මිනිස්සුලාගේ තියෙන්නේ. ඔයාලා ලංකාවට ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ අපහාස සංස්කෘතිය වෙනස් කරනවා නම් තමයි ගොඩක් ප්‍රශ්න එන්නේ. අපේ රටේට තූෂණ කරන ඒ වගේ ළමයිලා ඔයාලා වගේ බලලා තමයි ඔයාලගේ පෙස්සනක බලලා තමයි වගේ අපහාස වෙන්නේ මිනිස්සුලා. අනිවාර්යෙන් ඔයාලා කනප්පල් නැතුව ඒ වගේ ඉරිසියා නෙවෙයි ඔයාලට මඩකන නෙවෙයි ඔයාලගේ මිනිස්සුලා අපේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරනවා. ඒක වගේ තමයි මිනිස්සුලාගේ කතාව. ඉතින් ඔයාලා මොකද කරන්න ඕනේ? ඒ වගේ කතාව කන ගන්න එපා ඉතින්. ඔයාලාගේ විදිය ඔයාලා කරගන්න. අනිත් විදියක ඔයාලා කරගන්නවා. ඉතින් එච්චරයි. ඉතින් ඔයාලා ජංගි දාගන්න අනිත් දාගන්න කාටද ගණන් ගන්න? ගණන් ගන්න ඔයාලා. තේරුම් ගනින් ගෑනිලා. සාමාන්‍යයෙන් අපේ සමාජයේ දැන් ඔය හිතන්න ගෑනු ළමයි ෆැෂන් කරන්න ගොඩක් ආසයි. ඔව්. ඉතින් ගෑනු ළමෙක් ෆැෂන් එකක් කරලා ෂෝට් ඩ්‍රෙස් එකක් ඇඳලා තියෙන පිරිමි එයාලට අර අකුරු තුනේ නමක් කියලා ටැග් කරනවා. මේක ඒ බල ගමේ වෙන්නේ නැති පිස්සුද අපේ ගේ ඔයාලා ගමේ වුණා කිව්වෝ. කොයිද ගම කවුද යකෝ අර වෙරනිකා ගෑනු ළමයිලාට අපහාස කරන්න කිව්වා? අර ෂෝට් ඇඳීමක අදින්නවා කියලා රියා කියනවා. ගොඩක් පිරිමි ළමයිලා වගේ තුන අකුරු දාගනවා කියලා අපහාස කරනවා කියලා. යකෝ ඔය ලස්සනට ඇඳුම අදින්නවා නම් කවුද ඔයාලට අපහාස කරන්නේ? සමහර තඩි කෑනිලා ඉන්නවානේ බතලි කෑනිලා. යාලා ගොඩක් ඇඳුම නරක වෙලා ඒව විනාශ කරනවා. ඒ වගේ ලස්සනට දිනනවා නම් ඒ වගේ කවුරුත් අපහාස කරන්නේ නැහැ. ගොඩක් නිලියාලා ඉන්නවානේ. සමහර කට්ටියට තියෙන්නේ මොඩලින් කරලා සමහර ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එක ගිහිලා ලොකු වගේ යාට ගොඩක් බ්‍රේන් එක ලොකු තියෙනවා වගේ තමයි යාට මොලේ තියෙනවා. ඉතින් ඒ වගේ ගෑනිලාට අපිට නම් මොනවාරි කියන්න ඕනේ. ඒ වගේ ගෑනි නම් ඔක්කොම කට්ටි දෙයියන වගේ අයි බවන් ඒ වගේ කියන්න ඕනේ. හරිද? ඒ වගේ ඔයාලට කරු කරනවා. ඒ වගේ ඉන්න ඕනේ. සමහරකට පැසන් නිසා පැසන්නිට ජංගියක ඔක්කොම දාලා ඔයාලා පැසන් කරන්න පුළුවන්ද? පුළුවන්ද? ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලට අයිතිය තියෙනවා ඉතින්. ඔයාලට ලස්සනට ඇඟ හදාගන්න බඩ වැඩි කරලා කාලා ඊට පස්සේ ඔයාලා තඩි ගේනි වෙලා බතලි වෙලා ඒ වගේ ජංගිය හදනවා නම් අපහාස කරනවා ගොඩක් කට්ටිය. තේරුණාද? මේක වීඩියෝ කොහොම එඩියුකේෂනල් පර්පස් එක. ඔයාලා ගෑනිලාට අපහාස කවුරුත් කරන්නේ නැහැ. සමහර ඉන්නවා නිකන් ඒක තරහ නිසා ඒ වගේ ගොඩක් කරනවා. ඉතින් සමහර කට්ටිය ඒ වගේ ගොඩක් මොලේ තියෙන කට්ටිය අපහාස කරන්නේ ඒ ගෑනිලාට. තේරුණාද? ඔයා කනප්පල් නැතුව ඒ වගේ කියන්න එපා. ඔයාලගේ මොකද තත්ත්වය කියලා අපිට දන්නේ නැහැ. ඉතින් ඔයා වැරි නිද කොරු නිද සමහරේ ඔයාලා දන්න අපිට ඔයාට කතාව කියනවා නම් ලොකු දෙයක් තියෙනවා. ඉතින් අපිට නම් තේරෙන්නේ මොකද? ඔයා මොකද කියන්නේ කියලා ඔයාලා මොනවද හිතන්නේ මේක ගැන කතාව? අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එක දාගන්න පුළුවන්. අනිවාර්යෙන් මේක වීඩියෝ එක ඔයාලා අනිත් කටිට යවන්න නැත්නම් කනප්පල්නවා. තේරුණා නේද?